right. එතකොට අපිට අද කතා කරන්න තියෙන පාඩම් ඒකකය තමයි sannivedana. හරි? sannivedana. හරි? sannivedana. හරිද? දැන් මොකක්ද මේ sannivedana කියලා අපි කියන්නේ? හරි? sannivedana. sannipaadaya නෙවෙයි. sannivedana. sannivedana. දැන් මමයි ඔයයි අතර මේ වෙන්නේ පුතේ sannivedana. හරි? මමයි ඔයයි අතර මේ වෙන්නේ sannivedana. හරි? ඇයි මම එහෙම කියන්නේ? හරි? මමයි ඔයයි අතර පණිවිඩ හුවමාරුවක් සිද්ධ වෙනවා. අන්න sannivedanayේදී පුතේ යම්කිසි පණිවිඩයක් හුවමාරු වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක්, right? එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට පණිවිඩ, තොරතුරු, අදහස් හුවමාරු කරගන්න එකට අපි කියනවා සරලව sannivedanaya කියලා. හරි? sannivedanaya කියලා කියනවා. හරි? පණිවිඩ, තොරතුරු, අදහස් හුවමාරු කරගන්න. right? දැන් මම ඔයාට හරි right? ඔයාට මම කියනවා අද පන්ති තියෙනවා. අද පන්ති පැවැත්වේ. අද පන්ති පැවැත්වේ. අන්න මෙතනත් එන්නේ sannivedanaya. අද පන්තිය තියෙනවා කියලා මැසේජ් එකක් දාන එකක් පුතේ sannivedanaya. හරි? ඒතර මොකක් හෝ පණිවිඩයක්, තොරතුරක්, අදහසක් පාර්ශවයන් දෙකක් හෝ කිහිපයක් අතර හුවමාරු කරගන්නවා නම් අපි කියනවා sannivedanaya. ඔයා Facebook එකේ මොකක් කරේ දෙයක් ගැන මොනවා හරි පළ කරොත් sannivedanaya. පුතේ sannivedanaya කියන්නේ එක් පාර්ශවයක් තවත් පාර්ශවයකට පණිවිඩ, තොරතුරු, අදහස් හුවමාරු කරගන්නට අපි කියනවා සරලව sannivedanaya කියලා. පැහැදිලිද? right. මාතෘකාව අපි ටියුට් එකේ highlight කරමු. sannivedana, right? sannivedana. අපි එමු ටියුට් එක. sannivedana, right? sannivedana. හරි? sannivedana. එන්නකො කට්ටිය හැමෝම ටියුට් එකට එමු. හැමෝම sannivedana. right. sannivedana. මාතෘකාව highlight කරමු. sannivedana. හරි? sannivedana කියන මාතෘකාව highlight කරමු. highlight කරමු. right. අපි sannivedana කියන මොකක්ද කියලා ලියන්නේ. හරි? අපි දන්නවා පණිවිඩයක්, තොරතුරක්, අදහසක් කොහොමාරු කරගන්නේ. right ලියමු. එහෙම ලියන්න. පණිවිඩ තොරතුරු සහ අදහස්. පණිවිඩ තොරතුරු හා අදහස්. පණිවිඩ තොරතුරු හා අදහස්. පණිවිඩ තොරතුරු හා අදහස්. විවිධ පාර්ශවයන් අතර විවිධ පාර්ශවයන් අතර යම් මාධ්‍යයක් මගින් විවිධ පාර්ශවයන් අතර යම් මාධ්‍යයක් මගින් හුවමාරු කර ගැනීම යම් මාධ්‍යයක් මගින් හුවමාරු කර ගැනීම sannivedanayයි. right. sannivedanaya. දැන් පුතේ අපිට කියනවා sannivedanaya තියෙන වැදගත්කම. highlight කරමු මාතෘකාව. sannivedanaya තියෙන වැදගත්. highlight කරලා වැදගත් කියන වචනේ වලාකුලක් දාන්න. රතු පෑනෙන් වලාකුලක් දාන්න. මොකක්ද මේ sannivedanaya තියෙන වැදගත්? ඇයි අපිට sannivedanaya වැදගත්? අපි බලමු. හරි? අපි බිස්නස් එකක් කරන කෙනෙක්ට sannivedanaya කොහොමද වැදගත්? අපි බලමු කොහොමද වැදගත්? හරි? හරි. right. දැන් ඔයාලා නිකම් මට chat එකට දාන්න බලන්න. කොහොමද sannivedanaya බිස්නස් එකක් කරන කෙනෙක්ට වැදගත්? මොනවද වැදගත්? කොහොමද වැදගත්? කියන්න බලන්න. චුටි බබාලා ටික කියන්න බලන්න. කොහොමද sannivedanaya වැදගත් වෙන්නේ?
කොහොමද? කොහොමද? කොහොමද සංනිවේදනය වැදගත්? දැන් මෙහෙමනේ. දැන් හිතන්න මම බිස්නස් එකක් කරන්නේ. හරි? එතකොට මට අපි හිතමු මේ හරි right? අපි දැන් සමහර වෙලාවට හරි අපිට මේ බිස්නස් එක කරගෙන යද්දී ඔයාලා ගැන ඔයාලගේ ටෙලිෆෝන් නම්බර්ස් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයාලගේ ඇඩ්‍රස් වෙන්න පුළුවන්. හරි. එතකොට ඒවා අපිට යම් කිසි තොරතුරක්. ඒතර අපිට ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී ඒ අවශ්‍ය තොරතුරු ව්‍යාපාරයට අවශ්‍ය තොරතුරු ලබා ගන්න මොකක් ඕන වෙනවද? අනිවාර්යෙන් සංනිවේදනය ඕන වෙනවා. ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය තොරතුරු ගන්න සංනිවේදනය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම මම දානවා පොඩි පෝස්ට් එකක්. මෙහෙම සෙමිනාර් එකක් තියෙනවා. හැමෝම එන්න කියලා දාන්න. හරිද? සෙමිනාර් එකක් තියෙනවා එන්න. අන්න අපේ ඇල්මැති පාර්ශවයක් ඔය ගනුදෙනුකාරය කියන්නේ අපේ ඇල්මැති පාර්ශවයක්. එහෙනම් මට ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු දැනුම් දෙන්න. හරි? මට සංනිවේදනය ඕනේ. හරි? මට අවශ්‍ය තොරතුරු ගන්න. ඒ වගේම මට අවශ්‍ය මගේ ව්‍යාපාරය සම්බන්ධ තොරතුරු බාහිර පාර්ශවයන්ට ලබා දෙන්න මට සංනිවේදනය ඕනේ. ඒ වගේම පුතේ අපි තොරතුරු මත ව්‍යාපාරිකයෝ තීරණ ගන්නවා. එහෙනම් අපිට තීරණ ගන්නත් සංනිවේදනය ඕන වෙනවා. හරි? ඔන්න මම කරුණු තුනක් කිව්වා. ව්‍යාපාර වලට අවශ්‍ය තොරතුරු ගන්න. ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ලබා දෙන්න. ව්‍යාපාරයේ තීන්දුව තීරණ ගන්න. අපිට පුතේ සංනිවේදනය වැදගත් වෙනවා. සංනිවේදනය වැදගත් වෙනවා. හරි? දැන් මම ක්ලාස් තියෙනවා, සෙමිනාර් එකක් තියෙනවා, ඔයාලා එන්න හැමෝම කොමර්ස් ටික ගොඩ දාගන්න කියලා පෝස්ට් එකක් කියවනවා, පොඩි වීඩියෝ එකක් කියවනවා. ඒවට අපි කියනවා ප්‍රචාරණය කියලා. හරි? හරි මාකටිං කියලා කියනවා, අලෙවිකරණය කියලා කියනවා. එතකොට අපිට මේ ප්‍රචාරණ කටයුතු අපි ඔයාලට ලබා දෙන්නේ සමාජයට අපි ප්‍රචාරණයක් කරන්නේ තොරතුරු ලබා. එහෙනම් අපේ ව්‍යාපාරයේ සම්බන්ධ ප්‍රචාරණ කටයුතු හරි මට සංනිවේදනය වැදගත්. මගේ ව්‍යාපාරයට අවශ්‍ය තොරතුරු ගන්න, ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු දෙන්න, තීරණ ගන්න, ප්‍රචාරණ කටයුතු කරන්න මට සංනිවේදනය වැදගත්. දැන් ඔයා හිතන්න මෙහෙම මංචියක හැමදාම හරි මංචි සුපර් ක්‍රීම් කැකර රසරෝල රජකිරුල කියලා මංචි සුපර් ක්‍රීම් කැකරන ඒ කියන්නේ මේ හදන්නේ නේ. ඒ කියන්නේ යාලා මෙහෙමයි. යාලා මාකට් එකේ රිසර්ච් එකක් කරලා බලනවා. දැන් මේකට ඉල්ලුම තියෙනවා. මේකේ මොනවද තියෙන අඩුපාඩු? එහෙනම් අපි මේව නිවැරදි කරන්න ඕනේ. අලුත් ප්‍රොඩක්ට් එකක් එළියට හඳුන්වලා දෙන්න ඕනේ. අන්න ඔය වගේ ඒවට අපි කියනවා පරීක්ෂණ හා සංවර්ධන කටයුතු. right? අපේ ප්‍රොඩක්ට් එකේ තියෙන අඩුපාඩු හොයාගන්න, ඒවා වැඩි දියුණු කරන්න, ඒ කටයුතු වලට අපි කියනවා මේ පරීක්ෂණ හා සංවර්ධන කටයුතු. අන්න අපිට පරීක්ෂණ සංවර්ධන කටයුතු වලට සංනිවේදනය ඕන වෙනවා. සංනිවේදනය ඕන වෙනවා. හරි? එහෙනම් මට ව්‍යාපාරයට අවශ්‍ය තොරතුරු ගන්න, ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ලබා දෙන්න, තීන්දුව තීරණ ගන්න, ප්‍රචාරණ කටයුතු වලට, පරීක්ෂණ සංවර්ධන කටයුතු වලට මට සංනිවේදනය වෙනවා. හරි? මේ දවස්වල ට්‍රම්ප් ගහලා තියෙනවා පොඩි ටැක්ස් එක පොඩි නෙමෙයි ලොකු ටැක්ස් එකක් ගහලා තියෙනවා. right? ලෝකේ රටවල. ඒ වගේ ජාත්‍යන්තර වශයෙන් සිදුවන සිදුවීම් දැනගන්න මට සංනිවේදනය වැදගත්. ඔන්න ඔය වගේ පුතේ ව්‍යාපාරිකයෙක්ට සංනිවේදනය වැදගත් වෙන විවිධ ආකාර තියෙනවා. මට ව්‍යාපාරයට අවශ්‍ය තොරතුරු ගන්න, මගේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු දෙන්න, මට තීන්දුව තීරණ ගන්න, මට ප්‍රචාරණ කටයුතු කරන්න, මගේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු කරන්න. හරි? මට ජාත්‍යන්තර වෙන දේවල් දැනගන්න. මට පුතේ සංනිවේදනය වෙන. පැහැදිලිද? ව්‍යාපාරයකට සංනිවේදනය ඇති වැදගත්. තේරුණාද හැමෝටම? අත උස්සන්න බලන්න. තේරුණාද සංනිවේදනයේ තියෙන වැදගත්කම් ටික? අත උස්සන්න හැමෝම. තේරුණාද පුතේ? තේරුණාද සංනිවේදනයේ ඇයි අපිට වැදගත් වෙන්නේ? ඇයි බිස්නස් එකක් කරන මට වැදගත් වෙන්නේ? ඇයි සංනිවේදනයේ වැදගත් වෙන්නේ? පැහැදිලිද? අත උස්සන්න. හරි? තේරෙන්නේ නැත්නම් තේරුන්නේ නැත්නම් සර් මට අරක තේරුන්නේ නැහැ. පොඩක් ආයි කියන්න. හරි? මම කවදාකවත් එහෙම කියලා නොදී ඉඳලා නැහැ.
right හරි අනිවාර්යෙන් වා කියනවා වාට තේරුම් නැත්නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න හරි right එහෙනම් අපි ලියමුද ලියන්න මෙහෙම ව්‍යාපාරයට අවශ්‍ය තොරතුරු පළවෙනි එක ලියමු අංක 1 ව්‍යාපාරයට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට 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 හරි නම්බර 2 ලියන්න ව්‍යාපාරයට සම්බන්ධ විවිධ පාර්ශවයන්ට ව්‍යාපාරයට සම්බන්ධ විවිධ පාර්ශවයන්ට ව්‍යාපාරයට සම්බන්ධ විවිධ පාර්ශවයන්ට තොරතුරු ලබා දීමට ව්‍යාපාරයට සම්බන්ධ විවිධ පාර්ශවයන්ට තොරතුරු ලබා දීමට ඊට පස්සේ තීරණ ගැනීමට ව්‍යාපාරයේ සම්බන්ධ තීරණ ගැනීමට එහෙම නේ ව්‍යාපාරයේ සම්බන්ධ තීරණ ගැනීමට ව්‍යාපාර සම්බන්ධ තීරණ ගැනීමට ව්‍යාපාර සම්බන්ධ තීරණ ගැනීමට ව්‍යාපාර සම්බන්ධ තීරණ ගැනීමට තීරණ ගැනීම ව්‍යාපාර සම්බන්ධ තීරණ ගැනීම ඊට පස්සේ ප්‍රචාරණ කටයුතු සඳහා 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 ප්‍රචාරණ කටයුතු ඊට පස්සේ යන්න පරීක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා 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 ඊට පස්සේ පරීක්ෂණ සංවර්ධන මඩසුදා ඊට පස්සේ අවසාන යන්න ජාත්‍යන්තර වශයෙන් සිදුවන සිදුවීම් පිළිබඳ දැනගැනීම ජාත්‍යන්තර වශයෙන් සිදුවන සිදුවීම් පිළිබඳ දැනගැනීම right ඊට පස්සේ ව්‍යාපාර ආයතන විසින් සම්බන්ධතා පවත්වන highlight කරන විවිධ පාර්ශව පදනන්තර විවිධ පාර්ශව පදනන්තර විවිධ පාර්ශව පදනන්තර සංනිවේදනයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකියි අපි ලියමු අංක 1 අභ්‍යන්තර සංනිවේදනය මම කියලා දෙන්නම් ලියන්න අභ්‍යන්තර සංනිවේදනය අනිත් එක තමයි බාහිර සංනිවේදනය right සංනිවේදනයේ පවත්වන විවිධ පාර්ශව පදනන්ත සංනිවේදනයේ කොටස් දෙකයි එකම අභ්‍යන්තර සංනිවේදනය අනිත් එක තමයි බාහිර සංනිවේදනය right අභ්‍යන්තර සංනිවේදනය බාහිර බලන්න මේක ලේසි ඉතාමත් ලේසි right ඉතාමත් ලේසි හොඳට බලන්න හරි මේ බලමු දැන් මේකයි කතාව දැන් ව්‍යාපාරයේ සංනිවේදනය හරි සංනිවේදනය
මම ප්‍රධාන පාර්ශවයන් දෙකක් පදනම් කරගෙන වර්ග. එකක් අභ්‍යන්තර සංනිවේදනය අනිත් එක බාහිර සංනිවේදනය. හරි? අභ්‍යන්තර සංනිවේදනය බාහිර. දැන් මට chat එකට උත්තර දාන්න ඈ. හරි? හරි? අනිවාර්යෙන් යනකොට පේන්න ගන්න. හරි? මේ අභ්‍යන්තර සංනිවේදනය කියනවා internal communication. මේකට කියනවා external ex. හරි? මේක internal ia. හරි? දැන් මම පුංචි උදාහරණයක් කියනවා. ඔයා chat එකට දාන්න in the ex. හරි? in the ex. පුංචි උදාහරණයක්. දැන් පුතේ ඔයා ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනවා. හරි? ඉස්කෝලේ ගියාම ඔන්න උදේ පාන්දර ටීචර් එනවා. දැන් ෆස්ට් පීරියඩ් එකේ එනවා පන්ති භාර ගුරුතුමෝ. ඇවිල්ලා මොකද කියන්නේ? හරි? කවුද අතු ගන්න? කෝ මේ බලන්න කුණු. කෝ මේ බලන්න කුණු. අතු ගන්න නැහැ කොහොමද අතු ගන්න සෙට් එක. ඊපස්සේ පන්ති නායක නැගිටලා කියනවා මිස් අද අතු ගන්න කට්ටිය ඇවිල්ලා. හරි? right? මිස් ඊට පස්සේ කියනවා චොපිලා තමයි මට හම්බෙච්ච ජරාම පන්තිය. චේ. හරි? මට කියන්න අභ්‍යන්තර සංනිවේදනයේද බාහිර සංනිවේදනය. පාසලත් එක්ක ගන්න. අභ්‍යන්තරද බාහිර. හැමෝම අභ්‍යන්තරද බාහිර. අභ්‍යන්තර. හරි? අභ්‍යන්තර. ඔයාට ඉස්කෝලේ මිස් කියනවා කොපිලා තමයි මට හම්බෙච්ච ජරාම පන්තිය. චී. කොපිලා වගේ සෙට් එක මට හම්බෙලාම නෑ. එහෙම කියද? හරි? කියලා නැද්ද එහෙම? එහෙම කියලා නැද්ද? අනිවාර්යෙන් කියලා දිනවනේ. ඇත්ත කියලා දිනවනේ. කියලා දිනව නේද? එහෙම කියනවා නේද ඉස්කෝලේ මිස්? නැද්ද? අනිවාර්යෙන් කියනවා. හරි? ඒතර ඒක අභ්‍යන්තර සංනිවේදනය. හරි? රයිට්. ඊට පස්සේ අපි හිතමු ඔයාලා මොකක් හරි වැරදි වැඩක් කරා. හරි? දැන් ප්‍රින්සිපල් ගාවට එක්කන්. පන්තිවාර ගුරුතුමිය මොකද කරන්නේ? අම්මට කෝල් කරලා කියනවා අම්මේ මෙන්න මෙයා වැරදි වැඩක් කරලා මෙහෙම අහුවෙලා තිනවා. හරි? ඉස්කෝලේ මේ මොනාරි මේ අනවශ්‍ය දේවල් වගේ මොනවද ගෙනල්ලා තිනවා ඉස්කෝලේ ෆෝන් එක ගෙනල්ලා තිනවා. හරි? හරි? මේ වහාම ඇවිල්ලා මේ පුතාව අරගෙන යන්න. හරි? ෆෝන් එක අරන් ඇවිල්ලා තිනවා මෙයා. අන්න. ඒක මොන සංනිවේදනයද? දානවා. ඒක එක්ස්ටර්නල් ඒ කියන්නේ මේ කමියුනිකේෂන් එක. ඒ කියන්නේ අපි ගුරුවරයා ගෙදරින් අම්මට කතා කරනවා. අන්න අභ්‍යන්තර සහ බාහිර. හරි? අභ්‍යන්තර සහ බාහිර. පැහැදිලිද? ඒතර ආයතන ඇතුලේ විවිධ පාර්ශවයන් අතර සංනිවේදනයක් වෙනවා නම් ඒකට කියනවා අභ්‍යන්තර සංනිවේදනය. ඒතර ව්‍යාපාර ආයතනය තවත් ඒ කියන්නේ බාහිර පාර්ශවයක් එක්ක තොරතුරු හොමාරු කරගන්නවා නම් ඒකට කියනවා බාහිර සංනිවේදනය. right? හරි. එතකොට මේ බලන්න. හරි? තොර මේ බලන්න. හොඳට අහගන්න. හරි? හොඳට අහගන්න. හරි? හොඳට අහගන්න. දැන් මේකයි කතාව. හරි? ඔන්න දැන් පණිවිඩයක ඒ කියන්නේ පණිවිඩයක ප්‍රධාන පාර්ශවයෙන් දෙන්නේ. එක්කෙනෙක් තමයි යවන්නේ. හරි? පණිවිඩේ යවන කෙනා. හරි? මෙයා තමයි පණිවිඩය ලබන කෙනා. ලබන්න. හරි? බාහිර එකේ ඉන්නවා යවන්නෙක් ඉන්නවා. ඉස්කෝලේ මිස්. ලබන්න. ලබන්නෙක් ඉන්නවා දෙමව්පියන්. දැන් මම පොඩ්ඩක් ඈඩ් කරලා ලිව්වේ මේ දෙන්න. ඇයි ඈඩ්? පුතේ අභ්‍යන්තර සංනිවේදනයේ මේ යවන්නයි ලබන්නයි අතර දුර බාහිරයකට සාපේක්ෂව අඩුයි. එහෙනම් බාහිර සංනිවේදනයේ යවන්නයි ලබන්නයි අතර දුර අභ්‍යන්තරයට සාපේක්ෂව කියන්නේ. අභ්‍යන්තරයට සාපේක්ෂව කියන්නේ මොකද්ද වෙන්නේ? කොචට් එකට දාන්න. මොකද වෙන්නේ? වැඩිද අඩුද? වැඩිද අඩුද? දැන් අභ්‍යන්තරයේ යවන්නයි ලබන්නයි ඔයයි මිසුයි අතර දුර ඔයයි ඔයගොල්ලන්ගේ මිසුයි අම්මයි අතර දුරට වඩා අඩුයි. හැබැයි බාහිරයේ යවන්නයි ලබන්නයි අතර දුර වැඩි. හරි? දුර වැඩි. ඒක පැහැදිලිද? හරි? දැන් පණිවිඩේ යවන කෙනා දැන් ඉස්කෝලේ මිසුයි ඔයයි අතර සංනිවේදනය වෙන දුර. හරි. හැබැයි මිසුයි අම්මයි අතර සංනිවේදනය වෙන දුර වැඩි.
දැන් මට කියන්න වැඩිපුරම sannivedanaya කරන්නේ අභ්‍යන්තරවද බාහිරවද? sannivedanaya වෙන වාර ගාන ගත්ත කියන්න බලන්න. වැඩිපුරම sannivedanaya වෙන්නේ ඕගොල්ලන්ගේ ගෙදරට කතා කරලා කියන වාර ගානද වැඩි ඉස්කෝලේ බයින වාර ගානද? කියන්න බලන්න. ඉස්කෝලේ බයින වාර ගානද වැඩි ගෙදරට කෝල් කරලා කියන වාර ගානද වැඩි? කියන්න බලන්න. කියන්න බලන්න. ඔය හැමෝම දාන්න chat එකට. ඉස්කෝලේ බනින වාර ගානද වැඩි? ඉන්ටර්නල් එක වැඩි. හරි? ඉන්ටර්නල් එක වැඩි. අන්න පුතේ මේ බලන්න. හරි? වාර ගාන වැඩි. වාර ගණන වැඩි. එහෙනම් මේකේ වාර ගණන අඩුයි. වාර ගණන අඩුයි. එහෙනම් දුර අඩු නම් වාර ගාන වැඩි. දුර වැඩි නම් වාර ගාන අඩුයි. පැහැදිලිද? දුර අඩු නම් වාර ගාන වැඩි. දුර වැඩි නම් වාර ගාන. නිකන් මෙහෙම හිතන්න. කොල්ලෙකුයි කෙල්ලෙකුයි. හරි? right? මොන දැන් මේ දෙන්න යාළු වෙලා ඉන්නේ. හරි? right? ඒ කියන්නේ අපි හිතමු ඒ O level කරලා ඒව කරාට පස්සේ දැම්ම නෙමෙයි. හරි? right? කැම්පස් ගිහිල්ලා ඕමරි යාළුලා ඉන්නේ. ඔන්න අපි හිතමු කොල්ල මොරටුවේ. කෙල්ල කටුබැද්ද ළඟයි. ආවුල දන්නේ මොරටු කටුබැද්ද. හරි සමහර අය දන්නේ නැතුව ඇති. හරි මොරටු කටුබැද්ද කියන්නේ ළඟ ළඟ තියෙන ටවුල් දෙක. හරි ඔන්න මොරටුවේ කොල්ලා කෙල්ල කටුබැද්දේ. දුර අඩුයි. හම්බෙන වාර වැඩි. කොල්ල මොරටුවේ කෙල්ල යාපනේ. හත් ඩොටි වන්නේ. දුර වැඩි හමු වෙන වාර ගාන අඩුයි. හරි අන්න සරල උදාහරණයක්. right? එහෙනම් දුර අඩු නම් වාර ගාන වැඩි. දුර වැඩි නම් වාර ගාන අඩුයි. පැහැදිලිද? තේරුණාද? අභ්‍යන්තර sannivedanaya සහ බාහිර sannivedanaya. ෆිට නේද හැමෝටම? දෙන්න බලන්න. අත උස්සලා උපහාරයක් දෙන්න බලන්න. තේරුණාද? ෆිට නේද? හරි. right. එහෙනම් හැමෝම දෙමු අත උස්සලා උපහාරයක් දෙන්න. guys තේරුණා නැත්නම් message එකක් දාන්න. හරි? හරි එකකින්ම දාන්න message එක. හරි right හරි නියමයි චූටි බබාලා ටික නියමයි right හරි අපි එමු sannivedanaya හරි ඩියුටි හරි අභ්‍යන්තර sannivedanaya highlight කරමු අභ්‍යන්තර sannivedanaya highlight කරමු අභ්‍යන්තර sannivedanaya highlight කරමු ලියන්න මෙහෙම ආයතනය තුල ලියන්න ආයතනය තුල විවිධ පාර්ශව ආයතනය තුල විවිධ පාර්ශව ආයතනය තුල විවිධ පාර්ශව විවිධ මාධ්‍ය ආයතනය තුල විවිධ පාර්ශව විවිධ මාධ්‍ය හරහා ආයතනය තුල විවිධ පාර්ශව විවිධ මාධ්‍ය හරහා පණිවිඩකම ආයතනය තුල විවිධ පාර්ශව විවිධ මාධ්‍ය හරහා පණිවිඩකම තොරතුරු හා අදහස් හුවමාරු කර ගැනීම මින් අදහස් වේ. හුවමාරු කර ගැනීම මින් අදහස් වේ. අභ්‍යන්තර sannivedanayේදී යවන්නා හා ලබන්නා අතර දුර අභ්‍යන්තර sannivedanayේදී
යවන්නා හා ලබන්නා අතර දුර අභ්‍යන්තර සංනිවේදනයේදී යවන්නා හා ලබන්නා අතර දුර යවන්නා හා ලබන්නා අතර දුර යවන්නා හා ලබන්නා අතර අඩු අතර අඩු අතර අඩු අතර අඩු අතර සංනිවේදනයේ සිදුවන වාර ගණන වැඩි අඩු අතර සංනිවේදනයේ සිදුවන වාර ගණන අඩු අතර සංනිවේදනයේ සිදුවන වාර ගණන වැඩි වාර ගණන වැඩි වැඩි එහෙනම් අපි එමු බාහිර සංනිවේදනය බාහිර සංනිවේදනය බලමු එන්න ලියන්න එහෙම හරි ලියමු එහෙම ව්‍යාපාර ආයතනයක් බාහිර පුද්ගලයන් සහ ව්‍යාපාර ආයතනයක් බාහිර පුද්ගලයන් සහ බාහිර ආයතන සමග ව්‍යාපාර ආයතනයක් බාහිර පුද්ගලයන් සහ බාහිර ආයතන සමග බාහිර ආයතන සමග සිදු කරනු ලබන සංනිවේදනය බාහිර ආයතන සමග සිදු කරනු ලබන සංනිවේදනය සිදු කරනු ලබන සංනිවේදනය සිදු කරනු ලබන සංනිවේදනය බාහිර සංනිවේදනයේ සිදු කරනු ලබන සංනිවේදනය බාහිර සංනිවේදනයේ බාහිර සංනිවේදනයේ බාහිර සංනිවේදනයේදී යන බාහිර සංනිවේදනයේදී බාහිර සංනිවේදනයේදී බාහිර සංනිවේදනයේදී යවන්නා හා ලබන්නා අතර දුර බාහිර සංනිවේදනයේදී යවන්නා හා ලබන්නා අතර දුර වැඩි අතර දුර වැඩි අතර දුර වැඩි අතර දුර වැඩි අතර සංනිවේදනයේ සිදුවන වාර ගණන අඩුය දුර වැඩි අතර සංනිවේදනයේ සිදුවන වාර ගණන අඩුය right එහෙනම් අපි එමු මේවා ව්‍යාපාර විසින් භාවිතා කරන විවිධ සංනිවේදන මාධ්‍ය පුතේ සංනිවේදන මාධ්‍ය අපි බලමු හරි දැන් සංනිවේදනයේ ස්වરૂප හරි සංනිවේදනයේ ස්වરૂප හතරක් මූලික වශයෙන් මේක A level වලදී පොඩ්ඩක් වෙනස් වුණා හරි ස්වરૂප තමයි වාචික ලිඛිත විද්‍යුත් සංකේත හා සංඥා දැන් මම කතා කරනවා හායි සුබ දවසක් අද අපි කතා කරන්න යන්නේ සංනිවේදනයයි කියලා කියනවා හරි තමමාර ඩියුට් එකක් දීලා තියෙනවා මොකක්ද ඩියුට් එක පුතේ ලිඛිත සංනිවේදන මාධ්‍ය right ඩියුට් එක කියන්නේ ලිඛිතයි
ලිඛිත. හරි ලිඛිත. හරි ලිඛිත. විද්‍යුත්. ඇත්තටම අපි මේ සම්බන්ධ වෙන එක දැන් මම මේව වාචික ලිඛිත විද්‍යුත් කියලා මෙහෙම කතා කරාට ඇත්තටම ප්‍රායෝගික භාවිතයේදී මේවා එකතුවක් විදියට වෙන්නේ දැන්. මෙතන විද්‍යුතුත් තියෙනවා වාචිකක් තියෙනවා ලිඛිතක් තියෙනවා ඔක්කොම. විද්‍යුත් වාචික ලිඛිත කියලා જાති තුනම එකතුවක්. ප්‍රායෝගිකව ඒවා එකතුවක් විදියට තමයි පාවිච්චි වෙන්නේ. දැන් අපි ගත්තොත් ෆෝන් එක ගත්තොත් ෆෝන් එකේ එලා කොහමද විද්‍යුත් ඒ වගේම වාචිකයි. හරි. ඔව්. ඊමේල් එක ගත්තොත් විද්‍යුත් හැබැයි ලිඛිතයි. තේරෙනවද? අපි මෙහෙම වෙන වෙනම ස්වරූප ඒ කියන්නේ වෙන වෙනම කතා කරාට මේවා එකතුවක් විදියට කටයුතු කරනවා. හරි වාචික ලිඛිත විද්‍යුත් සංඥා සංකේත. දැන් පාර යද්දී කොළ වැටෙනවා කොළ වැටෙනේ කියන යන්න. රතු වැටෙනවා ඉන්න. ආපාටි කියන සූදානම් වෙන්න. හරි? ඊට පස්සේ වොෂ්රූම් වල ගාලා තියෙනවා ස්ත්‍රී පුරුෂ ආබාධිත පුද්ගලයන්. හරියකට යන්න. අන්න. ඔයාලගේ ඉස්කෝලේ තියෙනවා මග සලකුණු. හරි? පොඩි බෝඩ් ගාලා තියෙනවා මෙන්න මේ සෙක්ෂන් එකට මෙතනින් යන්නේ. අන්න සංඥා සංකේත. සීනුව ටිලින් ගාලා ගන්නවා දායමාට්ට බෙල් එක. දැන් ඉන්ටර්වල් ඵලයව් ගිහිල්ලා කාපියව් ඊට පස්සේ 11ට 10ක් විදිහ ආයි ගන්නවා ටිලින් ඉන්ටර්වල් ඉවරයි වරෙන් පීරියඩ් එක උගන්වනවා අන්න සංඥා සංකේත හරි විදියට අපිට ගන්න පුළුවන් වාචික ලිඛිත විද්‍යුත් සංඥා සංකේත විදියට අපිට ස්වරූප හතරක් දකින්න පුළුවන් හැබැයි ප්‍රායෝගික භාවිතයේදී ඒවා එකතුවක් විදියට කටයුතු කරන්නේ ඒක මෙතන පල්ලෙහා උදාහරණ කීපයක් කියලා තියෙනවා ඉහත සංනිවේදන මාධ්‍යයන් පුළුල් ලෙස කොටස් හතරකට වර්ග කර දැක්වුවද බොහෝ අවස්ථාවල ඒවා සම්මිශ්‍රව භාවිතා කරනවා. හරි? පැහැදිලිද? එහෙනම් පුතේ සංනිවේදනයේ ස්වරූප හතරක් තියෙනවා. වාචික ලිඛිත විද්‍යුත් සංකේත හා සංඥා. රයිට් අපි එහෙනම් මෙන්න මේ වාචික එකට ලිඛිත එකට විද්‍යුත් එකට සංඥා සංකේත වලට උදාහරණ ලියමු. ලියන්න පුතේ. මුලින්ම වාචිකයකට ලියමු. වාචිකයකට ලියමු ලියන්න රැස්වීම සාකච්ඡා ඊට පස්සේ වැඩමුළු රැස්වීම සාකච්ඡා වැඩමුළු ඊට පස්සේ සම්මන්ත්‍රණ ඊට පස්සේ දුරකථන සංවාද පස්සේ ලිඛිතය කියලා ලිපි ලියුම් ලියන්නේ වගේ යාළුවන්ට ආයි වාට කොහමද ඔයා කෑවද බිව්වද දැන් නම් ලිපි ලියන්නේ නැහනේ දැන් නම් කිලිප ෆෝන් එකෙන් දාන්නේ ආයි MK කියලා දාන්න කිලිප මොකද කරන්නේ MK හරි ඊට පස්සේ නිදාගන්න ගුණබුස් good night බුස්සර ගුණබුස් හරිද right හරි මම බැලුවේ මේ ළඟදී මේ ළමෙක් මගෙන් ටියුට් එකක් කිව්වා රෑරද මම දැන් ටියුට් එක දාලා ආරි පුතේ වැඩේ හරි නේද එහෙම කියලා කිව්වට පස්සේ ඒ ළමයා දැම්ම ගුණබුස කියලා මම බැලුවා මොකක්ද මේ ගුණබුස කියන්නේ කියලා මම මොකක් කියලා හරි පස්සේ ඒ ළමයා කියනවා සර් good night බුස්සර කියලා කිව්වා හරි ගුණබුස එහෙම ඔයගොල්ලෝ පොඩි පොඩි ඒවා තියෙනවා හරි ලිඛිත පස්සේ ලිපි දැන්වීම පුවරු ඊට පස්සේ වාර්තා අත්පත්‍රිකා ඊට පස්සේ පුවත්පත් සඟරා
banner 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 poster 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 banner poster विद्युत के लिए शब्दवाहिनी यंत्र लाउडस्पीकर शब्दवाहिनी यंत्र नियम विद्युत शब्दवाहिनी यंत्र शब्दवाहिनी यंत्र शब्दवाहिनी यंत्र ඊට පස්සේ डिजिटल पोर डिजिटल पोर डिजिटल पोर विद्युत तपेल विद्युत तपेल विद्युत तपेल ඊට පස්සේ ගුවන් විදුලිය Hero FM ගුවන් විදුලිය සිරසයි ළඟමනේයා සිරස FM රූපවාහිනිය පැත්ත ගියා හිරු රාත්‍රී 8 ප්‍රවෘත්තිකාසයේදී රූපවාහිනිය ඊට පස්සේ සමාජ ජාල और अंतर्जाल කියලා ලියන්න अंतर्जाल හරි ඊට පස්සේ මාර්ග සංඥා සංකේතවල සංකේත සංඥාවල මාර්ග සංඥා පිළිගත් සංකේත ඊට පස්සේ සීනුව හඬි ඔබ පිබිදෙනවා නත්තල දොර ළඟ ඉනහෙනවා අසීනු මේ ආල්දිරානේ සීනු තවලෙනකට තරුවක් යනවා අහසට පොළව වගේ ආල්දිරානේ අර සීනු රයිට් හරි මෙයා අපි යනවා දැන් වැදගත් කොටස පාර්ට් එකක් මේ පාර්ට් සංනිවේදන ක්‍රියාවලියේ මූලිකාංග අපට සිරිවෙලා මොකද්ද මේ සංනිවේදන ක්‍රියාවලියේ මූලිකාංග උදේ මූලිකාංග 6ක් තියෙනවා මේ තියෙන්නේ මූලිකාංග 6 යවන්න පණිවිඩය මාධ්‍ය ලබන්න ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය යවන්න පණිවිඩය මාධ්‍ය ලබන්න ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය හරි යවන්න පණිවිඩය මාධ්‍ය ලබන්න ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය ඒකයි කතාව හරිද මොකදම කොරෝනා හරි වයින්වත් වන්ට හරි දැන් කවන්නේ අපි කරමු යවන්න පණිවිඩය මාධ්‍ය ලබන්න ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය මම ඔයාලට මෙසේජ් එකක් කියවනවා අද ඔන්ලයින් පන්තිය තියෙනවා 8යි කාලෙට කියලා යවන්න කවුද කියනවා පණිවිඩය යවුව කෙනා කවුද chat එකට දාන්න පණිවිඩය යවන්න කවුද මයික් ඔන් කරලා හරි කියන්න ළමයි ප්‍රශ්නයක් නැහැ කවුරුත් මොකුත් කියන්නේ මම තමයි යවන්න ඒතර පණිවිඩය තමයි අද 8යි කාලෙට ඔන්ලයින් පන්තිය දෙනවා මාධ්‍ය විද්‍යුත් දුරකථන ලබන්න කවුද ලබන්න කවුද කියන්න බෑ ලබන්න කවුද යවන්න හරි පණිවිඩය හරි මාධ්‍ය හරි ලබන්න කවුද ලබන්න ඔයාලා තමයි ලබන්නලා හරි
යවන්නා පණිවිඩය මාධ්‍ය ලබන්නා. ඔයාලා ලබන්න. එහෙනම් ඔයාට පුතේ සංනිවේදන ක්‍රියාවලියේ මූලිකාංග 6න් 4ක් නිකම්ම තේරෙනවා. ඕන කෙනෙක්ට ශිෂ්‍යත්ව ළමයෙක්ගෙන් ඇහුවත් කියයි යවන්න කවුද පණිවිඩය කවුද මාධ්‍ය කවුද ලබන්න කවුද කියලා. බොහොම සරලයි. හැබැයි මෙන්න මේ දෙක ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය මොකද්ද ප්‍රතිචාරය කියන්නේ? ප්‍රතිචාරය කියන උදාහරණ පණිවිඩය ලබන්න කියන්නේ ඔයා පණිවිඩය ලබන්න පණිවිඩය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පණිවිඩය ලබන්න පණිවිඩය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය. ඒ කියන්නේ ඔයාට මම මැසේජ් එක දැම්මට පස්සේ ඔයා දානවා එලස් එල නැත්නම් දානවා හાર્ට් ටිකක් හරි රයිට් එකේව දානවා පොඩි රියැක්ෂන් එකක් දෙනවා ඔයා හරිස එල අපි එන්න කියලා නිකන් පොඩි එල සීන් එකක්. ඒකට කියනවා ප්‍රතිචාරය. හරි යවන පණිවිඩය මාධ්‍ය ලබන්න ප්‍රතිචාරය වෙනවාද මම දාන මැසේජ් එකට එල ෆිට එල මම එන්න අපච්චා. ප්‍රතිපෝෂණය කියන්නේ පුතේ ඔයා පණිවිඩය හරියට තේරුම් අරගෙන මම දාපු පණිවිඩය හරියට තේරුම් අරගෙන හරි මම දාපු පණිවිඩය හරියට තේරුම් අරගෙන ඔයා අවසානයේ දක්වන ප්‍රතිචාරය. අවසානයේ දක්වන ප්‍රතිචාරය කියන්නේ ඔයා පන්තියට එන එක. ඔයා පන්තියට එන එකට අපි කියනවා ප්‍රතිපෝෂණය. පැහැදිලිද? හරි ඔයා මම දාපු මැසේජ් එකට එලස එන්නම් ප්‍රතිචාරය. ඔයා පන්තියට හත්තටම එන එක මැසේජ් එක කියවලා තේරුම් අරගෙන අවසානයේ දක්වන ප්‍රතිචාරයට අපි කියනවා ප්‍රතිපෝෂණය. එහෙනම් මේ ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය දෙකම කරන්නේ කවුද? දාන්න chat එකට. දෙකම කරන්නේ කවුද? එල කියලා දාන්නෙත් ඔයා, එල කියලා පන්තියට එන්නෙත් ඔයා. ප්‍රතිචාරය කරන්නේ ලබන්න මේක වැදගත්. ප්‍රතිපෝෂණය කරන්නේ පුතේ ලබන්න. ප්‍රතිචාරය කරන්නේ ලබන්න, ප්‍රතිපෝෂණය කරන්නේ පැහැදිලි. තේරුණාද පුතේ හැමෝටම තේරුණාද? ප්‍රතිචාරය කරන්නේ ලබන්න, ප්‍රතිපෝෂණය කරන්නේ ලබන්න. ඒක පැහැදිලි. අත උස්සන්න බලන්න. තේරුණාද? හැමෝටම අත උස්සන්න. පැහැදිලි. තේරුණාද? මැසේජ් එකක් දාන්න. දෙකම කරන්න පුතේ ලබන්න. ප්‍රතිචාරය කරන්නේ ලබන්න. ප්‍රතිපෝෂණය කරන්නේ ලබන්න. පැහැදිලිද පුතේ? අවිශාන්, රෙහාන්, ත්‍රිමාෂි පැහැදිලිද? තේරුණාද? හැමෝට? රයිට්. එහෙනම් පුතේ සංනිවේදනය වයි රයිට්. හරි සංනිවේදනයේ මූලිකාංග 6යි. අපි මෙන්න මෙතනින් පටන් ගමු. පටන් අරගෙන ලියන්න. මාත් එක්ක ලියන්න. යවන්නා පණිවිඩය මාධ්‍ය ලබන්නා ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය. ලියන්න. යවන්නා පණිවිඩය මාධ්‍ය ලබන්නා ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය. දාන්න. යවන්නා පණිවිඩය මාධ්‍ය ලබන්නා ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය. යවන්නා පණිවිඩය මාධ්‍ය ලබන්නා ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය. ලියන්න. යවන්නා පණිවිඩය මාධ්‍ය ලබන්නා ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය. 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 අන්තරාය ගමන් කියලා
right අපි එමු මේ ටික ලියමු යවන්න ලියන පළවෙනි එක යවන්න ලියන්න මේ පණිවිඩය ලබා දෙන පුද්ගලයා හෝ ආයතනයයි ලියන්න පණිවිඩය ලබා දෙන පුද්ගලයා හෝ ආයතනයයි පණිවිඩය ලබා දෙන පුද්ගලයා හෝ ආයතනයයි පණිවිඩය ලබා දෙන පුද්ගලයා හෝ පණිවිඩය ලබා දෙන පුද්ගලයා හෝ ආයතනයයි පණිවිඩය ලබා දෙන පුද්ගලයා හෝ ආයතනයයි ඊට පස්සේ පණිවිඩය ලියමු පණිවිඩය යවන්නා විසින් සපයන තොරතුරයි යවන්නා විසින් සපයන තොරතුරයි යවන්නා විසින් සපයන තොරතුරයි යවන්නා විසින් සපයන තොරතුරයි 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 ඊට පස්සේ මාධ්‍ය ලියන්න මාධ්‍ය පණිවිඩය යැවීම සඳහා යොදා ගන්නා 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 sannivedana මාධ්‍යයි පණිවිඩය යැවීම සඳහා යොදා ගන්නා sannivedana මාධ්‍යයි යොදා ගන්නා sannivedana මාධ්‍යයි ඊට පස්සේ ලබන්න පණිවිඩය ලබන තැනැත්තාය 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 ඊට පස්සේ ප්‍රතිචාරය පණිවිඩය 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 ලබන්න පණිවිඩය ලබන්න පණිවිඩය ලබන්න පණිවිඩය ලබන්න පණිවිඩය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයයි පණිවිඩය ලබන්නා පණිවිඩය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයයි පණිවිඩය ලබන්නා පණිවිඩය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයයි ඒක highlight කරන්න පුතේ ලබන්න highlight කරන්න ලබන්න highlight කරන්න ලබන්න ලබන්න highlight කරන්න ලබන්න 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 ඊට පස්සේ ප්‍රතිපෝෂණය ලියන්න ප්‍රතිපෝෂණය ඒකේ අර කලින් එකේ ලබන්න highlight කරන්න මොකද ඒකේ මෙන්ෂන් වෙන්න ඕනේ අනිවාර්ය ප්‍රතිචාරය කරන්නේ ලබන්න ඊට පස්සේ ප්‍රතිපෝෂණ ලැබුණු පණිවිඩය ලැබුණු පණිවිඩය ලැබුණු පණිවිඩය ලැබුණු බවට හා තේරුම්ගත් බවට ලැබුණු පණිවිඩය ලැබුණු බවට හා
තේරුම්ගත් බවට ලැබුණු පණවිඩය ලැබුණු බවට හා තේරුම්ගත් බවට ලැබුණු බවට හා තේරුම්ගත් බවට ලබන්නාගේ 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 ලබන්නා ලබන්නා යවන්නා වෙත ලබන්නාගෙන් යවන්නා වෙත ලබන්නාගෙන් යවන්නා වෙත වාචිකව හෝ වාචිකව හෝ වාචිකව හෝ වාචික නොවන මාර්ගයකින් වාචිකව හෝ වාචික නොවන මාර්ගයකින් වාචිකව හෝ වාචික නොවන මාර්ගයකින් ලැබෙන ප්‍රතිචාරයයි ලැබෙන ප්‍රතිචාරයයි ලැබෙන ප්‍රතිචාරය ඒකෙත් ලබන්නාගෙන් කියන වචනේ highlight ලබන්නාගෙන් කියන වචනේ highlight කියන්නේ මේ ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය දෙකම කරන්නේ ලබන්න right දැන් අපිට තියෙනවා පොඩි කොටස අපි සංනිවේදන මාධ්‍යයක් තෝරගනිද්දී සලකා බලන්න ඕන දේවල්. කියන්නේ අපි සංනිවේදනය කරද්දී තෝරගනිද්දී සලකා බලන්න ඕන දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි බලන්න ඕනේ අපි සංනිවේදනය කරන්න ඒ අදාළ සංනිවේදන මාධ්‍ය සුදුසුද. දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් මට කතා කරනවා රේඩියෝ එකකින් මේ ගිණුම් කරණය උගන්වන්න. මම ව්‍යාපාරයක් දෙන්න නම් මොකක් හරි දාන්න පුළුවන් කියලා. හරි. කතාවක් නේ කරන්න තියෙන්නේ. හැබැයි රේඩියෝ එකෙන් පුතේ මට පුළුවන් ද ගිණුම් හදන්න. මම කියනවා දිනේ විස්තරේ සංගල පිටුව වන්නා කමලියා ලැම්බර්ට්ගේ සරම දිරලා සුළු මුදල් කොට ඇඳගෙන. හරි. පුළුවන් ද? එහෙනම් මම අනිවාර්යෙන් සංනිවේදන මාධ්‍යයක් තෝරගනිමි. අපි සංනිවේදනය කරන්න බලාපොරොත්තු වෙන තොරතුරු හරිද? සංනිවේදනය කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒතර අපි බලන්න ඕනේ අනිවාර්යෙන් මාතකම ලියමු සුදුසු බව. සුදුසු බව බලන්න. සුදුසු බව. අනිවාර්යෙන් සංනිවේදන මාධ්‍යයක් තෝරගනිද්දී අපි බලන්න ඕන දෙයක් තමයි සුදුසු බව. ඊළඟ එක. තව දෙයක්. දැන් ඔයාලා හරි දැන් කෙලින්ම ලියුම් යවන්නේ නැහැ යාළුවා. කෙලින්ම ෆෝන් එකෙන් chat කරන්නේ. අයියෝ එම් කරන්නේ. ලියුම් යවුණු කරදරයි. කරදරයි කියන්නේ සතියකට සැරයක් ලියුම් දෙන්නේ මේ කේස් නේ. දැන් එහෙම නෑ. ඒතර අපි අනිවාර්යෙන් සංනිවේදන මාධ්‍ය තෝරගනිද්දී වේගවත් බව අනිවාර්යයි. right අනිවාර්යෙන්ම අපි වේගවත් බව කියන එක බලමු. හරිද? වේගවත් බව. හරි වේගවත්. හරි. තව අනිවාර්යෙන් බලන දෙයක් තමයි පිරිවැය යන කොස්ට් එක. දැන් ඔයාලා කෝල් එකක් එහෙම ගත්තොත් normal කෝල් එකක් ගන්නෙම නැහැ. එලිම ගන්නේ WhatsApp කෝල් එකක්. ඇයි ඒක? කොස්ට් එක අඩුයි, පිරිවැය අඩුයි. හරි? පිරිවැය අඩුයි. ඒතකොට සුදුසු බව, වේගවත් බව, පිරිවැය වගේ සාධක සලකනවා. හරි සුදුසු බව, වේගවත් බව සහ පිරිවැය. right? තව ගන්න පුළුවන් පැහැදිලි බව. පැහැදිලි බව. හරි? පැහැදිලි බව. භාවිතා කිරීමේ පහසුව. භාවිතා කිරීමේ පහසුව. මේ කන්නේ නැති ඉරෙක්ට ළමයි ෆෝන් එකෙන් කතා කරන්න බෑ. හරි? භාවිතා කිරීමේ පහසුව. ඊට පස්සේ ආරක්ෂාකාරී බව. ආරක්ෂාකාරී බව. හරි? සුදුසු බව, වේගවත් බව, පිළිවෙල, පැහැදිලි බව,
භාවිතා කිරීමේ පහසුව ආරක්ෂාකාරී බව. භාවිතා කිරීමේ පහසුව ඊට පස්සේ ආරක්ෂාකාරී බව. ආරක්ෂාකාරී බව අනිවාර්යෙන් බලන සම්පතය. ආරක්ෂාකාරී පැහැදිලි. ආරක්ෂා සුදුසු බව, වේගවත් බව, පිරිවැය, පැහැදිලි බව, භාවිතා කිරීමේ පහසුව, ඊට පස්සේ ආරක්ෂා අනිවාර්යයෙන්. රයිට්? ඔය වගේ කරුණු ලියුවනේ චොටි බබාලා ටික සංවේදන ඉවර කරන්න යන්නේ. හරි? රයිට්. හරි. දැන් අපිට එනවා මේක නම් අමතර දෙයක් ආ. මේකේ කියන්නේ මේ සිලබස් එකට අයිති දෙයක් නෙමෙයි. ඉන්ටර්කොම්. අත උස්සන්න බලන්න ඉන්ටර්කොම් කියන එක දන්නවද? ඉන්ටර්කොම් දන්නවද? අත උස්සන්න බලන්න. හොර වීඩියෝ ටික දැනගෙනත් දන්නේ නැහැ වගේ ඉන්නව නේද? ඉන්ටර්කොම්. ඉන්ටර්කොම්. දැකලා තියෙනවද ඔෆිස් වල ෆෝන් තියෙනවා තැනින් තැන. නම්බර එකේ බුවම අතට යනවා, දෙකේ බුවම අතට යනවා, තුනේ බුවම තව කෙනෙක්ට යනවා. අන ආයතනයේ ඇතුලේ අභ්‍යන්තරිකව තොරතුරු උවමාරු කරගන්න ස්ථාපිත කරලා තියෙනවා දුරකථන පද්ධති. හොටෙල්ස් වල තියෙනවා, හොටෙල්ස් වල රූම්ස් වල තියෙනවා ටෙලිෆෝන් එකක්. අපිට නම්බර එකේ බුවම ඒ කියන්නේ වේටර් කෙනෙක්ට කතා කරන්න පුළුවන්, දෙකේ බුවම රිසෙප්ෂන් එකට කතා කරන්න. ඒ වගේ තියෙනවා. ආයතනයක් ඇතුලේ අභ්‍යන්තරිකව තොරතුරු වුවමාරු කරගන්න ස්ථාපිත කරලා තියෙන දුරකථන පද්ධතියකට තමයි අපි කියන්නේ ඉන්ටර්කොම් කියලා. හරි? ඉන්ටර්කොම්. right? පැහැදිලිද? right. ලියමු අපි. ලියන්න ඉන්ටර්කොම්. ආයතනයක් අභ්‍යන්තරේ. ලියන්න. ආයතනයක් අභ්‍යන්තරේ. ආයතනයක් අභ්‍යන්තරේ. ආයතනයක් අභ්‍යන්තරේ විවිධ පාර්ශවයන් සමග ආයතනයක් අභ්‍යන්තරේ විවිධ පාර්ශවයන් සමග ආයතනයක් අභ්‍යන්තරේ විවිධ පාර්ශවයන් සමග අභ්‍යන්තරේ විවිධ පාර්ශවයන් සමග තොරතුරු උවමාරු කර ගැනීමට ආයතනයක් අභ්‍යන්තරේ විවිධ පාර්ශවයන් සමග ආයතනයක් අභ්‍යන්තරේ විවිධ පාර්ශවයන් සමග තොරතුරු උවමාරු කර ගැනීමට ස්ථාපිත වී ඇති දුරකථන පද්ධතිය ඉන්ටර්කොම් වේ. හරි. ඊට පස්සේ ජන සංනිවේදනය. මොකද්ද ජන සංනිවේදනය? දන්න කෙනෙක් ඉන්නවද අත උස්සන්න? ජන සංනිවේදනය. කවුද දන්නේ? ජන සංනිවේදනය. ඉස්කලා සීලමයි නේද? ඔයාලා දන්නා පොදු ජන සංනිවේදනය කියන්නේ එකවර විශාල ප්‍රමාණයකට තොරතුරු ලබා දෙන්න පුළුවන් සංනිවේදන ක්‍රම. පුවත්පත් වෙන්න පුළුවන්, රූපවාහිනිය වෙන්න පුළුවන්, ගුවන් විදුලි වෙන්න පුළුවන්. හරි? right? ඒවට අපි කියනවා ජන සංනිවේදන. අපි ලියන්න. එකවර විශාල ප්‍රමාණයකට
එකවර විශාල ප්‍රමාණයක් එකවර විශාල ප්‍රමාණයක් තොරතුරු සංනිවේදනය කර හැකි මාධ්‍ය එකවර විශාල ප්‍රමාණයකට තොරතුරු සංනිවේදනය කළ හැකි මාධ්‍ය තොරතුරු සංනිවේදනය කළ හැකි මාධ්‍ය ජන සංනිවේදන මාධ්‍ය ජන සංනිවේදන මාධ්‍ය ජන සංනිවේදන මාධ්‍ය right ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස රූපවාහිනිය ප්‍රචලිත වීමට පුතේ ලෝකේ ජනප්‍රියම දැන් මේක පරණ ප්‍රශ්න ඇත්තටම දැන් රූපවාහිනිය පොඩක් ජනප්‍රියත්වයෙන් බැහැර වීගෙන යන්නේ හරිද රූපවාහිනිය ගත්තොත් ප්‍රචලිත වෙන්න හේතුවක් තමයි හරි ලෝකයේ පුරා ජනප්‍රියම මාධ්‍යය ලෝක පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා හරි right ඔන්න ඔය වගේ ඒක ලෝක පුරා ව්‍යාප්ත ඒ වගේම ශ්‍රව්‍ය දෘශ්‍ය කනට ඇහෙනවා ඇහැට ඔන්න ඔය වගේ මාධ්‍ය right එන අපි ලියමු ජනප්‍රිය වෙන්නේ තුලියන්න හරි ලෝක පුරා ව්‍යාප්තව පැවති 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 ඊට පස්සේ ජනප්‍රියම ප්‍රචාරණ මාධ්‍ය ජනප්‍රියම ප්‍රචාරණ මාධ්‍ය ජනප්‍රියම ප්‍රචාරණ මාධ්‍ය ප්‍රචාරණ මාධ්‍ය ඊට පස්සේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වේ ශ්‍රව්‍ය දෘශ්‍ය